වාසනාවන්ත කාලයක් වේවා ඔබ සැමට. මේ වාසනාවන්ත ගුරු මාරුව බ්‍රහස්පති මාරුව මීන ලග්න හිමියන්ට බලපාන අයුරු ගෙනෙන වීඩියෝව. නීලන් කන්දස්වාමී ජ්‍යොතිෂ සේවය YouTube චැනලය අපේ අරමුණ ඔබ අඳුරෙන් ආලෝකයට රැගෙනීම. අප විශ්වාස කරනවා අප තුළ ගැටලු තිබිය යුතු නැහැ, තිබිය යුත්තේ විසඳුම් පමණක් කියන්න. වාසනාවන්ත මීන ලග්න හිමියනි, දිගටම මෙවැනි වීඩියෝ නරඹන්න අප සමග රැඳී සිටින්න. ඒ වගේම මෙවැනි වීඩියෝක කරුණු කාරණා පලාපල කීමට අපගේ ජ්‍යොතිෂ පන්තියට සහභාගී වෙන්න කියලා ආරාධනා කරනවා. එසේනම් මීන ලග්න හිමියනි, අද අපි සාකච්ඡා කරන්නේ මීන ලග්න හිමියන්ගේ ජීවිතේ වසර 12කට පසු උදාවන අතිශය තීරණාත්මක වසරක් වන මේ 2026 සුර ගුරු මාරුව ගැන. ඒ වගේම ඔබට පුළුවන් ඔබගේ පෞද්ගලික කේන්ද්‍ර සටහන් මා වෙතින් පරීක්ෂා කරගන්න. දැන් ඔබට මේ අංකය තිරේ දිස්සෙනවා. WhatsApp මගින් සම්බන්ධ වෙලා තමන්ගේ තියෙන ගැටලු තමන්ට ඉදිරිය කොහොමද කියලා බලා ගැනීමේ අවස්ථාව ඔබ වෙත ලබා දීලා තියෙනවා. මීන ලග්න හිමියනි, ඔබ දැනට පසුවන්නේ ඉතාමත් පීඩාකාරී මානසික වටපිටාවක බව මම දන්නවා. ලග්නය මත සෙන්සුරු ගමන් කරන ජම්මේරාෂ්ටකය 12 වෙන්නේ රාහු ගමන් කිරීම නිසා ඔබ බොහෝ සෙයින් හෙම්බත් වෙලා ඇති. ඒ වුණාට 2026 අවුරුද්ද කියන්නේ විශ්වය ඔබ වෙනුවෙන් විශාල වන්දි ගෙවීමක් කරන අවුරුද්දයි. අද අපි බලමු මේ වීඩියෝ පුරාවටම ගුරු මාරුව සහ මහා විෂ්ණු දේව ආශිර්වාදය මැද ඔබේ ජීවිතය කොහොමද ජයග්‍රහණය කරන්න කියලා. අද වෙන විට වසර ආරම්භ වෙලා දවස් කිහිපයක් ගත වුණා. ජනවාරි 12 වෙනිදා ගුරු ග්‍රහය පෘථිවියට ඉතාමත්ම සමීප වුණා. ඔබට මේ දිනවලත් ආසෙ පේනවා සුරගුරු. මීන ලග්න හිමියන්ට මෙය හදවතට ලැබෙන මහා ශක්තියක්. ජනවාරි ඉඳලා මාර්තු දක්වා ගුරු මේ බ්‍රහස්පති මිථුන රාශියේ ඉන්නේ වක්‍ර වෙලා. මීන ලග්න හිමිනි, ඔබේ 4 වෙන්නේ වක්‍ර වෙලා ඉන්නවා. මාර්තු 11 වෙනිදා තමයි ගුරු වක්‍රයෙන් මිදෙන්නේ, ගුරු නිවෘත වෙන්නේ. මේ එකම ඔබගේ නිවාස, දේපල, එහෙම නැත්නම් අම්මා පිළිබඳව තියෙන ගැටලු වලට ස්ථිර විසඳුම් ලැබීම ආරම්භ වෙනවා. මේ ඔබ ජන්මේ රාෂ්ටකයේ පීඩනයෙන් මුදා ගන්න පළමු පියවර. මේ වෙලාවේ සෙනසුරු ඉන්නේ පළවෙනි භාවයේ. එහෙම නැත්නම් එකේ, සමහරු කියන්නේ ලග්නේ කියලා. සෙනසුරු ලග්නයේ ඉන්න හින්දා ඔබේ වැඩ කටයුතු ප්‍රමාද වෙනවා. ශරීරයේ අලස බවක් දැනෙනවා. ඒ වගේම අධික වගකීම් හින්දා ඔබ පීඩා විඳිනවා. මේ වෙලාවේ තවත් වැදගත් ග්‍රහයෙක් රාහු. රාහු ඉන්නේ 12 වෙනි. රාශිගත සතුරු, අනපේක්ෂිත වියදක්, ඒ වගේම සමහර අයට විදේශගත වීමෙන් දැඩි උනන්දුවක් තියෙනවා. මේ ග්‍රහයන් දෙදෙනාම ඔබ මානසිකව වටන්න උත්සාහ කෙරුවත් ඔවුන් දෙදෙනාම පාලනය කිරීමට සමත් එකම ග්‍රහයා වෙන උච්ච සුර ගුරු ජුනු මාසේ ඔබ වෙනුවෙන් පෙනී ඉන්නවා. මීන ලග්න හිමියන්ගේ ජීවිතේ සර්ණමය දිනය උදා වෙන්නේ 2026 ජුනි 2 වෙනිදා. එදා තමයි මේ බ්‍රහස්පති කටකයට එන්නේ. එහෙම නැත්නම් ඔබේ 5 වෙනිදාට. එදින තමයි ඔබේ ලග්නාධිපති මෙන්ම කර්ම ස්ථානාධිපති වෙන සුරගුරු 5 වෙනිදාට පැමිණ උච්ච වෙන්නේ. සෙනසුරු ලග්නයේ සිටියදී ඔබට දැනෙන මානසික අවපීඩනය බ්‍රහස්පතිගේ සුරගුරුගේ නවවන දෘෂ්ටියට වැටිලා දිය වෙලා යනවා සෙනසුරුගේ බලය. 12 වෙනි සිටින රාහු පාලනය කරමින්
ඔබ නිකුරුණේ වැයවෙන මුදල් ආයෝජනයක් බවට පත් කරන්න උච්චගුරු සමත් වෙනවා. මේ වීඩියෝවේ වැදගත්ම කොටසක් තමයි රැකියා අහිමිවීම සහ දෛවෝපගත වෙනස්කම්. සුරගුරු මාරුවත් එක්ක මේ ගුරු දේවයන් එක්ක මේ මාරුවත් එක්ක මුල් කාලයේදී මීන ලග්න හිමියන් බොහෝ දෙනෙකුට තමන්ගේ රස්සාව කරන කියන කටයුතු අහිමිවීමේ හෝ ඉවත්වීමේ අවදානමක් පවතිනවා. සාමාන්‍යයෙන් ගුරු මාරුවත් එක්ක තමන්ගේ තියෙන ස්ථාවර ගතියක් වෙනස් වෙනවා. නමුත් ඔබ කිසිසේත්ම බය වෙන්න එපා. ජ්‍යොතිෂයට අනුව පරණ රැකියාව අහිමි වෙන්නේ ඔබට ඊට වඩා ඉතාමත් උසස්. එහෙම නැත්නම් පඩි වැඩියෙන් ලැබෙන සහ ගෞරවය ලැබෙන නව රැකියාවක් ලබා දෙන්න. මේක ඔබගේ පෙරපින් පළදීමන් නිසා ලැබෙන හොඳ වෙනසක්. සමහර විට 12 වෙනි රාහු සිටින නිසා විදේශගත වෙන්න බලාගෙන ඉන්න අයට මේ රැකියා අවස්ථාව වීමටත් විශාල ඉඩක් තියෙනවා. දැන් මෙහෙම උච්චකුරු ඉන්නකොට ජූලි 14 ඉඳලා අගෝස්තු 12 දක්වා කාලය තුල ගුරු ග්‍රහය රවි හින්දා එහෙම නැත්නම් සූර්යයා හින්දා අස්ත වෙනවා. ඒ කියන්නේ දරුවනේ සූර්යයට සමීප වෙනවා. මේ කාලයේදී ගුරුගේ සුබ බලය తాවකාලිකව වැසී යන හින්දා සෙනසුරුගේ සහ රාහුගේ අපල තදින් දැනෙන්න පුළුවන්. ඒ නිසා මේ මාසයක කාලය තුල අලුත් ආයෝජන වලට යන්න එපා. ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. ඔක්තෝබර් මාසයේදී ඔන්න ගුරු 5 වෙනි ඉඳලා 6 වෙනිට ගමන් කරනවා. මෙහිදී ඔබේ සතුරන් පරාජය කරන්න, ඔබට තිබුණු සෞඛ්‍ය ගැටලු විසඳන්න ඔබට ශක්තිය ලැබෙනවා. ආපහු දෙසැම්බර් 13 වෙනිදා ගුරු වක්‍ර වෙලා කටක රාශිය දෙසට ගමන් කිරීම ආරම්භ කරනවා. මේ ඔබ මගහැර ගිය හෝ ප්‍රමාද වාසනාවන්ත අවස්ථාවන් නැවතත් ඔබේ දොරකඩටම පැමිණෙන කාලයයි. දරු සම්පත් සහ අධ්‍යාපන ජයග්‍රහණ සඳහා මේ කාලය ඉතාම බලවත්. මීන ලග්න හිමියනින් සෙනසුරු අපලේ සහ රාහුගේ පීඩනය දුරු කරගන්න ඇති එකම සහ ප්‍රබලම පිළියම වෙන්නේ මහා විෂ්ණු දෙවියන් සරණ යෑම. විෂ්ණු දෙවියන් කියන්නේ ලෝකය පාලනය කරන්න වගේම සෙනසුරු අපල පාලනය කරන්න. විශේෂයෙන්ම දැන් ජනවාරි 10 වෙනිද වෙනකොට බ්‍රහස්පති උපරිම දීප්තියක් ගෙන දුන්නා. මේ කාලේ පුද පූජා පැවැත්වීම ඉතා හොඳයි. ඔබේ රැකියා ප්‍රශ්න සහ ආර්ථික බාධා සියල්ලම ඉවත් කර ගැනීමට මෙමගින් යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන්. රාහු 12 වෙනි සිටින විට ඇතිවෙන අනපේක්ෂිත බය නැති කරන්න විෂ්ණු දේව ආශිර්වාදය ඉතාම වැදගත්. මේ උච්ච වෙන ගුරු 5 වෙනියේ ඉන්න හින්දා ඔබේ පෞල් ජීවිතය සාමකාමී වෙනවා. දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටින අයට පින්වන්ත දරුවෙක් ලැබීමට මේ වසර ඉතාමත් සුබයි. ඔබ ගන්න තීරණ ඉතාමත් නිවැරදි වන නිසා පවුලේ අනාගතය වෙනුවෙන් හොඳ පදනමක් දැමීමට ඔබට පුළුවන්කමක් ලැබෙනවා. අවසාන වශයෙන් 2026 වසර මීන ලග්න හිමියන් වෙන ඔබට අභියෝගාත්මක වුණත් දරුවනේ අවසානයේ ඉතාමත් ජයග්‍රාහී වෙනවා. හැකිනම් සෑම සෙනසුරාදාවකම විෂ්ණු දේවාලයට ගොස් තල තෙල් පහනක් දැල්වලවත් පිළිවෙත් කරන්න. බ්‍රහස්පතින්දා දවස්වල නිර්මාංශව ඉඳගෙන විෂ්ණු දේව ස්තෝත්‍ර ගායනා කරන්න. රැකියා සම්බන්ධ ප්‍රශ්නවලදී කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන්න කියනවා. එසේනම් මේ වාසනාවන්ත 2026 වර්ෂය ඔබටත් මටත් වාසනාවන්ත වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබේ වටිනා අදහසත් ලියා තබන්න, ආශිර්වාද ලබා ගන්න. ඔබ සැමට ආශිර්වාදාත්මක වසරක් වේවා. ශාන්තියක්ම වේවා. ශාන්ති ශාන්ති ශාන්ති.